අයියෝ මොකා ගන්නවත් දන්නේ නැහැ මේ මහපාන්දර. හෙලෝ උපාලි. කවුද කතා කරන්නේ? මේ මං කසුන්. අයියෝ උඹද? මම හිතුවා මේ අද උඹලා ට්‍රිප් එකක් යනවනේ. ඔව් ඉතින් අඩෝ මාවත් එක්කම් ඵලයන්කෝ. හරි උඹ ලෑත් වෙලා අපේ ගෙදර වරෙන්කෝ. අනිත් එක යකෝ ට්‍රිප් එක යනවා කිව්වේ 6ට. උඹ මොකද මේ මහපාන්දර කෝල් ගන්නෙ? මොනවා කිව්වේ 6ට? යකෝ 6ට තව විනාඩි 10යි තියෙන්නේ. හොටා මල මගුලයි. ඔව්මයිනේ. යකෝ ලැහැත්ති වෙයන්. අම්මේ. ඔය එන්නේ හාම්මාත්‍යා වරෙන්. අම්මලා ගියේ නැද්ද? මං හිතුවා ගිය සැරේ වගේ පරක්කුණ හින්දා මේ සැරේ දාලා යයි කියලා. අම්මේ මේ මගේ අර යාළුවා කසුන් එයාටත් යන්න ඕනි කිව්වා. ඔව් උඹ කියපන්. වටේටම කියපන්. පුළුවන් නම් අර අල්ලපු ගෙදර සුමනේ ආන්ටිටත් කියපන්. ඒයි මෙන්න මූ තාම ලැහැත්ති නෑ. හරි අම්මේ තාත්තට කියන්න එපා මං ටක් ගාලා ලැහැත්ති වෙන්නම්. අනේ මන්දා මේ ළමයා හින්දා අපිටත් පරක්කු වෙනවා. අම්මේ මගේ බුරුසුවකෝ. මොන පාට එකක්ද? රතු පාට. ඒකෙන් තාත්තා උදේ නියපොතු මැද හිටියා. දැන් එහෙනම් ඔක්කොම හරිනේ. තාත්තයි පුතයි ගිහිල්ලා මේ බෑග් දෙක කාර් එකට දාන්නකෝ. ඒක නෙමෙයි තාත්තේ. ලොකු අම්මලාගේ ගෙවල් තියෙන්නේ කොහෙද? හලාවතනේ පුතේ තියෙන්නේ. ටිකක් දුරයි ඉතින්. එහෙනම් මාරු අපිට බීච් එකටත් ගිය හැකි. ඒකනේ. නෝනේ. ලොකු නංගි අපිට එන්න කිව්වේ ඊයේ නේද? ඔව් කමක් නෑ ඉතින්. ඊයේ මොකද අද මොකද? ඔයාට අවුලක් නැත්තම් මට අවුලක් නෑ. මං ඉතින් කිව්වේ හරි මේ ඉස්සරහා බලාගෙන වාහනේ එලවනවා. මේ ගෑනුන්ට නම් හොදින් කතා කරත් එකයි නරකින් කතා කරත් එකයි. මොකද්ද කිව්වේ? නෑ නෝනි මම මේ කිව්වේ මේ පැත්ත හරි ලස්සන පැත්ත නේද? අයියෝ ළමයි මොකද්ද මේ යන විදිහ? අපි මේ ට්‍රිප් එකක් යන්නේ. සින්දුවක්වත් කියනවලකෝ. ඒකට අපි නම් ඉස්සර ට්‍රිප් එකක් යද්දි බස් එකට නගින්නේ සින්දු කියාගෙන. මේ උඹලගේ අම්මා සින්දුවක් කියන්න කියනවා. අනේ මොන සින්දුද බං? පේන්නේ නැද්ද මේ පැත්තේ ලස්සන? අර අහස නිල් පාටයි. ගස් කොළන් කොළම කොළ පාටයි. මූ යකෝ මේ අපේ ලොකු අම්මලාගේ ගෙවල් තියෙන්නේත් මුහුද ළඟමයි. අඩෝ සිරාවට මරු. ඒ කියන්නේ බීච් එකකට ගියා හැකි නේ බං. මේ ළමයි එක්ක මොන සින්දුද? අනේ ඇත්තට අපේ පොඩි කාලේ ට්‍රිප් එකක් යනවා කියන්නේ සින්දු විතරයි. ඒකට මුං එක්ක ෆෝන් එකේ එක්ක ලැප් එකේ තනිකරම ඒකාකාරී ජීවිතයක් නේ තියෙන්නේ. අපේ මහත්තයා ඔයත් මේවට වග කියන්න ඕන. බලනවා දැන් අපේ ළමයි හරියට සින්දුවක්වත් කියාගන්න දන්නේ නැහනේ. මේක හරියන්නේ නැහැ. ළමයි එනවා සින්දුවක් කියන්න. ඔබ දිවුරා බොරු කිව්වේ හිත අවුලා ගිනි තිබ්බේ සම්බන්ධේ බිඳ දැම්මේ ඔය අත් දෙකෙන් තමයි මුළු ලෝකය අද දන්නේ මගේ නම සහ ගම විතරයි ආදරයේ දුක දන්නේ මගේ හිත සහ මම පමණයි. අයියෝ නෝනි පොඩ්ඩක් ඕක නවත්තනවද? මට ඩ්‍රයිව් කරන්නත් අමාරුයි. ඒක නෙමේ ඔය පුතා කොහෙද ඉස්කෝලේ යන්නේ? මම උපාලිගේ ඉස්කෝලේමයි අංකල්. ආන්න ඒකනේ පුතා. ඔය රජේ පාසල් නම් ලොකුවට වැඩක් නැහැ. මං හිතාගෙන ඉන්නේ අපේ පුතාවත් දැන් ඉන්ටර්නැෂනල් ඉස්කෝල් එකකට දාන්න. ඉතින් ඒ ඉස්කෝලවල වැඩ වෙන්නේ ඉංග්‍රීසියෙන්ම තමයි. දැන් ওই වගේ ඉස්කෝලවල ළමයින්ට මේසෙට මේසෙ කිව්වට තේරෙන්නේ නැහැ. චියාම කියන්න ඕන. අන්න අම්මේ පුංචිලා ආවා. අපේ බලන්නකො නංගි ඉතින් අම්මා අප්පා දැක්කා වගේනේ. මස්සිනේ. අපෝ අර වසවාර්තියක් ඉන්නවා. ඒ කවුද බං ඒ? ඔය අපේ ලොකු අම්මගේ පුතා බං. ඕකත් එක්ක ඉන්න ගියාම තමයි එපා වෙන්නේ. යන්කෝ ඉතින් ඇතුළට ගෙට ගිහිල්ලාම කතා කරමු. ඉතින් නංගියේ කොහොමද මේ පැත්තේ විස්තර? විස්තර නම් එමටයි අක්කේ. කොහෙද ඉතින්? ඔයාලා අපේ ගෙවල් පැත්තේවත් එන්නේ නැහනේ. ඕනේ නංගියේ අපි මේ සැරේ අවුරුද්දට මේ පැත්තේ එන්න හිටියේ. අක්කට මතකද පියදාස? ඔව් අපේ මේ කළු නැන්දගේ මහත්තයානේ. අන්න හරි. එයා නැති වුණානේ අක්කේ. මොනවා වෙලාද? මොකද්ද මේ පපුවේ අමාරුවක්? බලන්නකො නේද නංගියේ. ඔය heart attack හින්දා තමයි මේ දවස්වල ගොඩක් මිනිස්සු මැරෙන්නේ. නෑ අක්කේ පපුවේ අමාරුවක්. ඉතින් මස්සිනේ ගොඩ කාලෙකින්. ඒකනේ අයියේ. කොහෙද ඉතින් අපිට මේ පැත්තේ එන්නවත් බැරි වුණානේ. දැන් ළමයි එහෙම හොඳින් ඉන්නවද මල්ලියේ? ඔව් අයියේ. ඕන් අදත් තව යාළුවෙක් එක්කන් ආවා. දැන් අයියලාගේ පුතා කීය වසරේද? මේ නෝනේ. ඔව් කියන්න අපේ මහත්තයා. අපේ පුතා දැන් කීය වසරේද? දැන් 4 වසරේනේ. 4 නේද? ඒ කියන්නේ අපේ පුතා වැඩි මල්නේ. මල්ලි පොඩ්ඩක් යන්කෝ අර පැත්තට.
ඇයි අයියේ? කෑ ගහන්න එපා යකෝ. බොණ්ඩ යන්න හදන්නේ. බොණ්ඩ යන්. මල්ලියේ අර අතන තියෙන ගහ තේක්කද? කොයි අයියේ මට පේන්නේ නෑනේ. එන්නකො යන්න මල්ලි. මේ දවස්වල අපේ ගෙදෙට්ටන හැමෝගෙම ඕක තේක ගහද්ද කියලා අහනවා. අයියේ එන්න අපි බෝල ගහමු. මේකනේ මල්ලි බෝල ගහන්න ඕනේ එළියනේ. අපිට ඇතුලේ ගහන්න බෑනේ. අයියෝ අයියේ මොකද්ද මම හැමදාම බෝල ගහන්නේ ඇතුලේ. මල්ලි ගහන්නේ ඇතුලේ වුණාට අපි ගහන්නේ එළියනේ මල්ලි. අනේ අපි ඇතුලේ ගහමුකෝ. මල්ලි ඇතුලේ ගහද්දි මේ ජනෙල් එහෙමත් තියෙනවනේ. ඒකකවත් ඇදුනොත් මොකද කරන්නේ? පිස්සුද අයියේ ඒ වගේ වැදෙන්නේ නැහැ. ඒ වගේ වැදුනොත් මං අම්මට කියන්නම් මගේ අතින් වැදුනේ කියලා. එහෙනම් අපිට ප්‍රශ්නයක් නැහැ. දාන්න අයියේ. ඔන්න දානවා බලාගෙන ගහන්න. අම්මේ හුටා මල මගුලයි. මොකද පුතේ උනේ? අම්මේ බෝලේ වැදුනා. කොහෙද පුතේ වැදුනේ? අයියෝ අම්මේ වෙන තැනක වැදුනා නම් මෙච්චර අමාරු නෑනේ. ඉක්මනට මොනවා හරි කරන්න. ඇති මාසිනේ ඇති. දැන් බිව්වා හොඳටම ඇති. නෑ අයියේ. මම කියනවට පොඩ්ඩක් තව ටිකක් දාගමු. අය මොනවද මාසිනේ? දැනටමත් පරිසරේ කළු වෙලා තියෙන්නේ. අයියේ එහෙනම් අපි බීච් එකටවත් යන්ද? බීච් එකට තියා මට චූ කරන්නවත් යන්න බැරුව ඉන්නේ. මල්ලි මෙතන මගුලක් කතා කරනවා. මොකද්ද මල්ලි බ්‍රෑන්ඩ් එක? අයියේ මං කියන්නද අපිට හුලම් පොඩ්ඩක් හරි වැදෙන්න අපි දෙන්න බීච් එකට යන්. අඩි 10යි මෙතන ඉඳන්. බලනවා ওই තමුසේ. එන්න බෑ කියද්දිනේ එකන් ආවේ. හරි අයියේ. අපි පොඩ්ඩක් මේම උලන් වැදි ඉඳලා ආයන්. ඒක නෙමෙයි මේ. අර ඉරද හඳද? කෝ? ඒකද? ඒක ඉර. අයියා කොහොමද හරියටම කියන්නේ? ඒක ඉර නෙමෙයි. ඒක හඳ. මල්ලිට කවුද කිව්වේ? ඕක හඳ නෙමෙයි ඉර. පිස්සුද අයියේ ඕක හඳ. දවල්ට කොහෙද ඉර? තමුසේ පටලනවනේ ඕයි. දවල්ට තමා ඉර තියෙන්නේ. පිස්සුද අයියේ? දවල්ට තියෙන්නේ හඳ, රැට තියෙන්නේ ඉර. අයියෝ මල්ලි කාත් එක්කද බිව්වේ? ඒක හරියන්නේ. අපි අර අතනින් අයියගෙන් ආලා බලමු. අයියේ මේ ඉරඳ හඳද? මේකද? ඔව් අයියේ මේ මෙතන තියෙන්නේ. දන්නේ මල්ලි මම මේ පළාතේ කෙනෙක් නෙමෙයි. මොකක්ද කිව්වේ? මේ පළාතේ කෙනෙක් නෙමෙයි කියන්නේ?